ඉතින් ජේසුගේ මරණයට ප්‍රධානම හේතුව අනිවාර්යෙන් කර්මයම තමයි. මොකද අපි බැලුවොත් යේසුස් වහන්සේගේ මරණය ගැන එච්චර කෲර මරණයක්, මෙච්චර භයානක අමාරු මරණයක් සිදු වෙන්න නම් අනිවාර්යෙන් ජේසුට කර්මය පරිසම් දීලා තියෙනවා. ඉතින් දැන් මේ කර්මය කියන වචනේ ගත්තාම මේක ආගමකට එකතු කරගන්න එපා. මොකද කර්මය කියන එක මම මෙතන යොදාගන්නේ කවුරු හරි පුද්ගලෙක් හොඳ හෝ නරක දෙයක් කරොත් එයාට හොඳ හෝ නරක ප්‍රතිඵල හම්බ වෙනවා කියන එකට විතරයි. හැබැයි ඇත්තටම කර්මය කියන එක ගොඩාක් ආගම්වල තියෙන මූලික හරයක්. මොකද කර්මය උඩ තමයි, කර්මය බේස් වෙලා තමයි ගොඩක් දේවල් ගොඩ නැගිලා තියෙන්නේ. හරි. ඉතින් මම වෙන කිසිම ආගමක් මේකට ගාව ගන්නෙ නැහැ. අද ඇත්තටම පැහැදිලි කිරීම මේ දවසේ කර්මය කියන එක හැමෝටම පොදුයි කියන එක. මොන ආගමක, මොන ජාතික, මොන වර්ගයක, මොන සතෙක් විදියට හිටියත් කර්මය කියන එක පොදුයි කියන එක තමයි පැහැදිලි කරන්න යන්නේ. රයිට්? ඒක විශේෂයෙන් කිතුණු කතෝලික අයගෙටත් ඒ කට්ටියටත් ඒක ඒ විදිහමයි කියන එක මේ වීඩියෝ එකේ අවසානයේදී පැහැදිලි වෙනවා. රයිට්? ඉතින් මාත් එක තරහ වෙන්න එපා. මම මේ තියෙන බයිබල් එක එහෙම නැත්නම් කිතුණු පොතපත ආශ්‍රයම තමයි මේ දේවල් උදාහරණයක් පෙන්නන්න, ඒව කෝට් කරලා අරගෙන වචන පෙන්නන්න මේක හැමෝටම උරුමයි කියන එක. හරි? ඉතින් කර්මය කියන එක එතකොට බලනකොට මේ හැම ආගමකම බේස් එකක් තමයි. කර්මය කියන එක අපි ඉස්සෙල්ලාම පැහැදිලි කරගත්තොත් කර්මය සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා යම් මිනිස්සෙක් මොන හරි වැරද්දක් කරපුවාම තව මිනිස්සෙකුට ඒ මිනිස්සයා කියලා කියනවා සමහර වෙලාවට උඹ මට මේක කරාට උඹට ස්වභාව ධර්මයෙන් හරි මේකට ප්‍රතිඵල හම්බෙයි. නැත්තම් මේකට ප්‍රතිඵල මම බැන්නත් ගැහුවේ නැතත් බැන්නේ නැතත් ඒකට ප්‍රතිඵල වලට හම්බෙයි කියන ඒවා අපිට ඇහිලා තියෙනවා. right? ඒ වගේමයි මම කරන්නේ කර්මය කියන එක ඉස්සලම හැමෝටම තේරෙන විදිහට පොඩ්ඩක් පැහැදිලි කරගන්න එක. ඒ වගේමයි සමහර අය කියලා තියෙනවා මේව නම් පෙර කරපු කුසල. මේවා මේ පෙර කරපු පින් කියලා කියනවා. තව අයට කියනවා සමහර දුබලතාවයන් නැතුව ඉපදුනා මේ අයට කියනවා මේවා නම් පෙර ආත්මෙ කරපු අකුසල වලට පරිසම් දීලා. එහෙම නැත්නම් මේ ආත්මෙම කරපු දේවල් වලට පරිසම් දීලා කියලා අපි අහලා තියෙනවා. ඇත්තටම අපිට සමාජයේ දකින්නක් තියෙනවා මේ වගේ දේවල්. සමහර වැරදි ක්‍රියාවන් කරපු අයට භයානක ප්‍රතිඵල හම්බෙලා වැරදි දේවල් වෙලා. එහෙම නැත්නම් අමාරු ජීවිතය පවා හානි වෙලා. මේ වගේ දේවල් අපිට අහන්න හම්බෙලා දෙනවා. ඉතින් මේවා සාමාන්‍ය පරිසරයෙන් දැකලා තමයි අපිට දැනගන්න පුළුවන් කර්මය කියලා දෙයක් තියෙනවා කියලා. මම ඒක විශ්වාස කරන නිසා මම තියෙනවා කියලාම තමයි කියන්නේ. ඉතින් විශ්වාස කරන්නේ නැති අයට පැහැදිලි කරගන්න පුළුවන් මේක මත තමයි ගොඩක් දේවල් හැදිලා තියෙන්නේ කියලා. නෑ කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. ඒක ඔයාලට බාර ගන්න. එතකොට කවුරු හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි කරපු පින් වලට එහෙම නැත්නම් කරපු හොඳ ක්‍රියාවන් නිසා මිනිස්සුන්ට ගන්න දීලා මේ යහපත් ක්‍රියාවන් කරලා දාන දීලා මේ දේවල් කරපු නිසා ඒ දරුවන්ට යහපත් ජීවිතයක් තියෙනකොට මිනිස්සු කියනවා මේ දෙමව්පියෝ කරපු යහපත් ක්‍රියාවන් නිසා මේ බලන්න මේ දරුවට ඒකේ ආනිසංස හම්බෙලා ඒකේ කර්මයේ විපාක දීලා කර්මයේ පරිසම් දීලා කර්මයේ පරිසම් දෙනවා කිව්වහම ඒක නිකන් වැරද්දක්ම නෙමෙයි හොඳ දේවල් කරොත් හොඳ විදියට ඒක පරිසම් දෙනවා ඒක විපාක දෙනවා. නමුත් ජේසුට හම්බුණ මරණය ගැන අපි පැහැදිලි කරගත්තොත් උන්වහන්සේ කුරුසිය පූජා වීම ගැන ඒක ඇත්තටම ක්‍රූර මරණයක්. අනිවාර්යයෙන්ම කර්මය පරිසම් දීලා තිබිය යුතුමයි. හරි. අපි බැලුවොත් කිතුණු බයිබලයේම පැහැදිලි ලෙස කියනවා යොහාන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය බැලුවොත් උන්වහන්සේම කුරුසිය උසුලාගෙන හේබ්‍රු භාෂාවෙන් ගොල්ගොතාය කියන හිස් කබල ස්ථානයට පිටව ගියේ. මත්තේයු යොහාන් මේ වගේ යේසුස් වහන්සේගේ ගෝලියම ලියපු පොත්වල උන්වහන්සේ විදුපු දුක ගැන පැහැදිලි කරලා තියෙනවා. ඒක කොපමණ දුකක්ද කියලා. ඊට පස්සේ මේ යොහාන් පොතේම 19 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ එහිදී උන්වහන්සේව කුරුසිය යන ගැසුවා. right නිකන් නෙමෙයි හොරු දෙන්නෙක් මැද්දේ තමයි එන ගහලා තියෙන්නේ. මොකද හොරුනොත් එයාලා වැරදි ක්‍රියාවන් කරා එයාලට දඬුවම් හම්බුනා. ඉතින් යේසුස් වහන්සේට දඬුවමක් තමයි හම්බෙලා තිබුණේ. ඉතින් මේක ටිකක් ක්‍රූර ලෙස තමයි දීලා තිබුණේ දඬුවම කසපාරවල් දීලා එතකොට කටු ඔටුනු දාලා. ඉතින් මේක මෙහෙම වෙන්න අනිවාර්යෙන් කර්මය පරිසම් දෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් සාමාන්‍ය ලෝකයේ මොනවා හරි වැරදි මිනිමරුණක් හරි එහෙම දෙයක් කරොත් ඒ මිනිස්සයා
එක්ක ඇක්සිඩන්ට් එකක් වෙලා හරි මොනවා හරි ගැටලුවකින් මේ මනුස්සයාට ඒක ප්‍රතිඵල හම්බ වෙනවා. හරි. හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් කාමරයක් ඇතුලේ හොර රහසෙ කාම මිත්‍යාචාරය හරි එහෙම නැත්නම් මිනිමරුමක් හරි මොනවා හරි වැරද්දක් කරොත් ඒ මනුස්සයාට කාමරෙන් එළියට ආවට පස්සේ හොර රහසෙ කොච්චර කාටවත් පේන්නේ නැති වෙන්න නීතියට අහු වෙන්නේ නැතුව කරත් එළියට ආවට පස්සේ ඒකට ප්‍රතිඵල හම්බ වෙනවා. ඒක කොහොමද වෙන්නේ? ඇත්තටම කාටවත් ප්‍රශ්න කරන්නේ ඒක කොහොමද වෙන්නේ? කාමරයක් ඇතුලේ කාටවත් පේන්නේ නැති වෙන්න කරපු කර්මයක් එහෙම නැත්නම් පාපයක් ඒකට ප්‍රතිඵල එළියට ආවම වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ගහක් වැටිලා හරි මනුස්සයා මරුණා කියලා කියමු. ඉතින් මේ ගහට ඉන්ෆර්මේෂන් එක හම්බුනේ කොහොමද මේ මනුස්සයා වැරද්දක් කරා කියලා. right. දැන් මේක අපි කිතුණුවන්ගේ පොත පැත්තෙන්ම බැලුවොත් මේක අපිට හරියම ලේසි පැහැදිලි කරගන්න. ඇත්තටම එහෙනම් දැන් අපි ලෝකෙ විදිහට බැලුවොත් ලෝකේ අපි වැරදි වලට දඬුවම් දෙන්නේ මෙහිමයි. සාමාන්‍ය මිනිහෙක් වැරද්දක් කරනවා. ඒ වැරද්ද පොලිසියෙන් රිපෝට් කරනවා, ලියනවා හොඳට. ඊට පස්සේ එයාලා ඒක දඬුවම් නියම කරන්නේ නැහැ. ඊට පස්සේ අපි මේක උසාවියකට ඉදිරිපත් කරනවා. උසාවියේදී මේකට අවශ්‍ය කරන දඬුවම මේකයි කියලා තීරණය කරනවා. තීරණය කරලා ඒකට අවශ්‍ය කරන දඬුවම ලබා දෙනවා. ඉතින් මේකට විවිධ කණ්ඩායම් ඉන්නවා, පොලිසිය ඉන්නවා, ඒතර උසාවිය තියෙනවා, ජේලර්ස්ලා ඉන්නවා දඬුවම් ලබා දෙන්න. මේක කණ්ඩායම් තියෙන නිසා අපිට මේක පැහැදිලිව කරන්න පුළුවන්. ඒ වගේම මෙයාලා කරපු වැරද්ද මොකක්ද කියලා හොයන්නත් විවිධ පරීක්ෂණ කණ්ඩායම් ඉන්නවා. ඒතර ස්වභාවික දැන් අපේ සාමාන්‍ය ලෝකෙ මේ වගේ වෙනවා වගේම දැන් මේ කියන කර්මය මේ විදිහට ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්න නම් මේකට ඇත්තට යම් කණ්ඩායමක් සිටිය යුතුයි. මොකද දැන් හිතන්න කවුරු හරි පුද්ගලයෙක් දානයක් දෙනවා. මිනිසුන්ට කෑම වේලක් දෙනවා. ඉතින් මේ කියන ආනිශංසය මේ තියෙන පිනට අදාළව එයාට ආනිශංස දෙන්න, එයාට විපාකයක් දෙන්න, එයාට කර්මය පරිසම් දෙන්න නම් මේක කවුරුහරි ජජ් කරන්න කෙනෙක් ඉන්නවා. මෙයා කරේ මෙච්චරයි. ඒ නිසා මෙයාට මේ දේ ලැබෙන්න ඕනේ. ඒක කවුරුහරි කියන්න ඕනේ. ඒක ලබා දෙන්න කට්ටියක් ඉන්නත් ඕනේ තමයි. right. ඒ වගේම මෙයා මෙන්න මෙච්චර ප්‍රමාණයක වරද්දක් කරා. මේ ප්‍රමාණයට කරපු වරද්දට නම් අනිවාර්යෙන් මේ මනුස්සයට මරණය තමයි දෙන්න ඕනේ කියලා එයාට ස්වභාවික මරණයක් අත්පත් වෙන විදියට මොන හරි වෙන්න හරි කරන්න නම් කණ්ඩායමක් ඉන්න ඕනේ. එතකොට මේ ක්‍රමය ගැන බලලා තව කාටද කියන්න පුළුවන් කොහොමද මේ සාමාන්‍ය පරිසරයේ මිනිස්සුන්ට මේක සිද්ධ වෙන්නේ? නැත්නම් ස්වභාවිකව මේක කර්මය ඉෂ්ට වෙන්නේ කොහොමද? කවුද මේවා කරන්නේ කියලා බැලුවොත් ඔය ඇත්ත තමයි. මොකද ඉස්සෙල්ලා කිව්වා වගේ කාමරයක් ඇතුලේ හොර රහසය කරන පාපයකට පවා එළියට ආවට පස්සේ ඒකට පරිසම් දෙන්න එහෙම නැත්නම් ඒකට විපාක හම්බෙන්නට කවුද මේක බලාගෙන හිටියේ? කවුද මේ වැරද්දට අදාළ දඬුවම තීරණය කරේ? කවුද මේ වැරද්දට දඬුවම දුන්නේ? මේක ඇත්තටම ප්‍රශ්නයක්. ඉතින් මේක කිතුණු බයිබලයේ තුල මට කිතුණුවන්ට පැහැදිලි කරලා කියන්න පුළුවන් මේක ඔයාලටත් උරුමයි, ඔයාලටත් කර්මය පරිසම් දෙනවා. මේක පැහැදිලි ලෙස ඒ බයිබලයේ සහ මේ දේව වචනය තුල බැලුවොත් පැහැදිලි කරගන්න පුළුවන් මේක කොහොමද වෙන්නේ කියලා. මේ වීඩියෝ එක අවසාන දක්වා බලන්න මම ඉල්ලා සිටිනවා. ඒක ඔබට පැහැදිලි මනා පැහැදිලිතාවයක් ලබා ගන්න පුළුවන් කර්මය කියන එක මොකක්ද කියලා. right. ඊට පස්සේ අපි බැලුවොත් රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ කියනවා මක් නිසාද පාපයේ කුලිය නම් මරණය. පාපයේ කුලිය නම් මරණය. යම් කෙනෙක් මොනවා හරි පාපයක් කරොත් එයාට කුලියක් ගෙවිය යුතුයි. ඒක තමයි මරණය. දැන් හිතන්න ඇත්තටම වෙන ආගමික අයටත් වැඩිය භයානකයි දැන් කිතුණු කතෝලික අයගේ රූල් ඇන්ඩ් රෙගියුලේෂන්ස් එයාලට තියෙන නීතිය. අපි බැලුවොත් අනිත් ආගම්වල ආගමික ශාස්ත්‍රවරුන්ට පවා කර්මය පරිසම් දීලා තිබෙනවා. කර්මය නිසා තමයි විවිධ ආත්ම හම්බෙලා තිබුණේ. විවිධ ඒ පොතපත කියවල බැලුවොත් ඒවවල අනුව කර්මය කියන එක ඉහළින්ම සනාථ කරලා තියෙනවා. ඉතින් මේ කිතුණු ධර්මය තුල කර්මය කියන එක ඉහළින්ම තියෙනවා. මේක අපි බැලුවොත් පාපයේ කුලිය නම් මරණය. පාපයක් කරොත් ඒකට ප්‍රතිඵල තියෙනවා කියන එකනේ මේක පැහැදිලිව කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් මේක තමයි කර්මය කියලා කියන්නේ. කවුරු හරි හොඳ වැඩක් කරොත් ඒකේ කුලිය හම් වෙනවා. කවුරු හරි පාපයක් කරොත් ඒකට කුලියක් හම් වෙනවා. ඉතින් ඒක තමයි මරණය. ඒක භයානකයි. හරි. දැන් එතකොට පැහැදිලි කර්මය කිතුණු ධර්මයේ දේශලා තියෙනවා කියලා. ඉතින් අපි කල්පනා කරලා බලුවොත් කවුද එතකොට මේවා රෙකෝඩ්ස් ගන්නෙ? කවුද දැන් අපි කිව්වා වගේ පොලිසියෙන් වගේ මේවා කවුද හොයාගන්නේ? හොර රහසේ කරන දේවල්, සිතින් කරන පාපය හරි, ලෝකේ කරන පාපවල හරි කවුද හොයාගන්නේ? ඒකට
අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන් ගීතාවලිය 91 වෙනි පදයේ මක් නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේගේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අනවිනසේක. ඒ නිසා තමයි ඒන්ජල්ස්ලා කියලා කණ්ඩායම මේ කිතුණු දාම තුල තියෙන්නේ. එතකොට ඒන්ජල්ස්ලා මේ ලෝකේ හැමතැනම ඉන්නවා. මේ ඒන්ජල්ස්ලා දෙවියන් වහන්සේ කියන සුප්‍රීම නැත්නම් දෙවියන් වහන්සේ කියන බලය නිතරම හමු වෙනවා. එයාලා මේ ලෝකයේ සැරිසන. ඒතර එයාලා තමයි එනවා මේ රෙකෝඩ්ස් ගන්න මේ මිනිස්සයා මේ යහපත් ක්‍රියාව කරා, මේ මිනිස්සයා මේ අයහපත් ක්‍රියාව කරා. ඒ නිසා මෙයාට මේ දඬුවම ලබා දිය යුතුයි කියලා. නමුත් දඬුවම් ලබා දෙන්න දැන් ජජ් කෙනෙක් ඉන්නවා. මෙයා කරේ වැරද්ද මොකද්ද? මෙයා කරපු හොඳ වැඩේ මොකද්ද? ඒකට අදාළව දඬුවම මොකද්ද කියලා තීරණය කරන්න ජජ් කෙනෙක් ඉන්නත් ඕනේ. ඉතින් ඒ නිසා තමයි අපි ගීතාවලියේ පොතේ 7:11 වෙනි පදයේ බැලුවොත් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙක්. ඉතින් දැන් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙක් නිසා මේ ලෝකේ කාටවත් එහෙම ගැලවිලා යන්න හැකියාවක් හම්බෙන්නේ නැහැ වැරද්දක් කරොත්. මේ හේතුව නිසා තමයි මම කියන්නේ තව අපි ඉදිරියට බලමු. ජේසුස් වහන්සේ අනිවාර්යයෙන් කර්මය නැත්නම් ජේසුස් වහන්සේගේ කර්මය තමයි පරිසම් දුන්නේ. ජේසුස් වහන්සේට කර්මය තමයි මේ පරිසම් දීලා තියෙන්නේ. ඒක අපිට පැහැදිලි. ඉතින් බයිබලයේ තුලම රෙකෝඩ්ස් තියෙනවා ජේසුට හම්බුණු මරණය පිළිබඳව. හැබැයි දැන් අපි බැලුවොත් පොඩි ගැටලුවකුත් අපිට තියෙනවා. මේ කර්මය සම්බන්ධයෙන් මටත් ඒක තියෙනවා. කල්පනා කරගෙන යමු මේක විසඳගෙන යමු. හිතන්න දැන් කවුරු හරි මිනිස්සෙක් අතපය නැතුව ඉපදුනා. එයාට ඇත්තටම දුගී දුප්පත් ඉපදුනා කියලා ඒ කියන්නේ පෙර කර්මයක් හරි මොනවා හරි යාගේ දෙමව්පියෝ කරපු කර්මයක් නිසා හරි මේක පරිසම් දීලා. එතකොට මේ මිනිස්සයා කොහොමද මේක විසඳගන්නේ? එහෙම නැත්නම් මේ මිනිස්සයාට දානයක් දෙන්නවත්, මේ මිනිස්සයාට පින්කමක් කරන්නවත් අවස්ථාවක් අය හම්බෙන්නේ නැහැ යහපත් ක්‍රියාවක් කරන්න. මොකද එයාට යහපත් ක්‍රියාවක් කරන්නවත් මුදල් අතේ නැත්තම්. එහෙම නැත්තම් එයා ඇඳකට වෙලා ඉන්න කෙනෙක් නම් උපතේ ඉඳලා එයාට මේකට විසඳුමක් නැතිලා. සමහර වෙලාවට ඒ කියන්නේ මේ නොහැකියාවක් නිසා කාට හරි තියෙන බුද්ධියේ දුබලතාවයක් නිසා එයාට යහපත් ක්‍රියාව එහෙම නැත්තම් හොඳ කර්මයක ප්‍රතිඵල දෙන ආකාරයක් කරන්න බැරි වුණොත් එයාට හම්බෙන්නේ නරක ප්‍රතිඵලම තමයි. තව අපි හිතමුකෝ මේ විදිහට හිතන්නකෝ කවුරු හරි යම් ඇබ්බැහිවීමකට ඇබ්බැහි වෙලා ඉන්නවා. දැන් එයාට ඒක ගැලවෙන්න බෑ. මේක සමාජයට කාමයේ වර්ධව හැසිරෙන එක කියලා කියන්නේ. එයාට දැන් එකකින් ගැලවෙන්න විදිහක් නැහැ. එතකොට කොහොමද මේ මිනිස්සයා මේ කර්මය දැන් පිටිපස්සෙන් පන්නගෙන පහර දීගෙන එනවා. right? කොහොමද මේ මිනිස්සයා මේකෙන් ගැලවෙන්නේ? දැන් මේ මිනිස්සයාට මිලිය ගෙවන්න වෙනවා. ඕන ඉන්ඩිවිජුවල් ඕන එක මිනිස්සයන්ට එයාලා කරන වරදට අනුව එයාලට දඬුවම් නියම වෙනවා. එතකොට එයාලා මේක විසඳ ගන්න ඕනේ. එයාලා විසින් අපිමයි මේක විසඳ ගන්න ඕනේ. මොකද තමන් විසින් හොඳ දේවල් කළොත් තමන්ට හොඳ ප්‍රතිඵල හම්බ වෙනවා. තමන් විසින් නරක දේවල් කළොත් නරක ප්‍රතිඵල හම්බ වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඇබ්බැහි වෙලාද ගැලවෙන්න අමාරුද කොච්චර දෙයක් වුණත් ඉතින් මේක ඔයාම තමයි ගොඩනගන්න ඕනේ. ඉතින් දැන් මේ නිසා දැන් අපි කලින් කියවනේ කිතුණුන්ගේ බයිබලයේ කියන දෙවියන් වහන්සේ කියන්නේ ධර්මිෂ්ඨ විනිශ්චයකාරයෙක්. ඒ නිසා මේ රූල් ඇන්ඩ් රෙගියුලේෂන් වෙනස් කරන්න බෑ. සමහර දේශපාලඥයෝ වගේ තමන්ගේ පුතාලට වෙනම එකක්, තමන්ගේ නෑදෑයන්ට තව එකක්, පොදු ජනතාවට වෙන එකක් එහෙම බෑ. හැමෝටම එකයි. right? එතකොට ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා විශ්වාස කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාට හැමෝටම ඔක්කොම එකයි. ඒ වගේම දෙවියන් වහන්සේ හදපු නීතිය දෙවියන් වහන්සේ විනාශ කරේ නැහැ. නමුත් දැන් පාපේ කරොත් දඬුවම තියෙනවානේ. මේක ලෝකයක නිශ්චිතයි. ඒක ඉතින් කොහෙවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා කවුරු හරි දඬුවම දරා ගන්න හරි ඕන. දැන් මේ යේසුස් වහන්සේ ගැන අපි කතා කරනකොට බයිබලයේ අවුරුදු 2000කට කලින් යේසුස් වහන්සේ බයිබලයට අනුව අවුරුදු 2000කට කලින් තමයි යේසුස් වහන්සේගේ කතාව රෙකෝඩ්ස් තියෙන්නේ, ලියලා තියෙන්නේ. ඒක ග්‍රීකවරු, ඊජිප්තු එක තැන්වල රෙකෝඩ්ස් තියෙනවා. ඉතින් මේ බයිබලයේ රෙකෝඩ්ස් තියෙනවා. ඒවා අරගෙන එකතු කරලා මේ යේසුස් වහන්සේ එන්න කලින් තවත් අවුරුදු 2000කට විතර කලින් ලියපු පොතක් තමයි යෙසායා කියලා දිවසිවරයෙක්. දිවසිවරයෙක් කියලා කියන්නේ සාමාන්‍ය වෙන්න තියෙන දෙයක් කලින් කියන්න පුළුවන් කෙනෙක්. එයා මේ යේසුස් වහන්සේ ගැන ලියලා තිබුණා. යෙසායා 53 5 වෙනි පදයේ නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුණේ.
උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. right? එතකොට යෙසායා 53 6 වෙනි පදයේ කියනවා අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලා වී එකිනෙකා තම තමාගේ මාර්ගයට හැරී ගියමුය. ස්වාමීන් වහන්සේට අප සියල්ලන්ගේ අයිතිකම් උන්වහන්සේ පිට තැබූසේක. අපේ වැරද්ද ජේසුස් වහන්සේ පිට ලැබුවසේක. ඒක නිසා තමයි මම කිව්වේ මේක අනිවාර්යෙන් මෙච්චර කුරුළු මරණයක් හම්බෙන්න නම් අනිවාර්යෙන් ජේසුස් වහන්සේට කර්මය පරිසම් දීලා තියෙන්න ඕනේ. එහෙනම් අපි මෙතෙක් පැහැදිලි කරගෙන ආපු කරුණු මොනවද අපිට පැහැදිලි දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ විශ්වකාරී උන්වහන්සේගේ නීතිය වෙනස් කරන්නේ නැහැ. මොකෙක් හරි වැරද්දක් කළොත් ඒකට දඬුවම හම්බෙන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් මිලයක් ගෙවිය යුතුයි. මරණය කියන්නේ පාපයේ කුලිය නම් මරණය. කුලියක් ගෙවන්නේ මරණය ගෙවන්න වෙනවා. හැබැයි මේ නිසා දෙවියන් වහන්සේම උන්වහන්සේගේ ආත්මය පුත්‍රයන් විදිහට මේ ලෝකෙට ඇවිල්ලා උන්වහන්සේගේ සිස්ටම් එක වෙනස් කරන්න ගියේ නෑ. right? එහෙනම් අපි සරල විදිහට කතා කරොත් හිතන්නකො ජජ්ගේ පුතාම ඇවිල්ලා ඉන්නවා නම් මෙතන ජජ්මන්ට් එකට ජජ්ට කරන්න දෙයක් නෑ. නීතිය වෙනස් කරන්න බෑ. ජජ් දෙනවා ඒකට දඬුවම. හැබැයි ජජ්ගේ පොකට් එකකින්ම තමයි සල්ලි දෙන්නේ. ජජ් දෙනවා 25000 ගෙවන්න වෙනවා. මොන හරි රියදුරෙක් විදිහට ඩ්‍රයිව් කරනකොට මාරි කරපු වැරද්දකට දඬුවම අනිවාර්යෙන් නියමිතයි. ඒකට මුදල් ටික වෙනවා. තව ලොකු පුතාගේ අතේ මෙන්න මේක දීලා ගෙවලා අර මගේ පොඩි පුතාට ගෙවන්න කියලා. ජජ්මයි නීතිය ක්‍රියාත්මක කරන්නේ ජජ්ගේ පොකට් එකකින්මයි සල්ලි දෙන්නේ. මොකද අරයාගේ දඩේ ගෙවන්න. පුතාව බේරෙනවා. ලොකු පුතාව එවලා එයාව කරනවා. right. මේ කතන්දරේම තමයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා කර්මය කියන එක ඒකට ස්ථිරයි. ඒක දැන් ඒක කාටවත් නෑ කියලා කියන්න බෑ. කිතුණු කතෝලික අයටත් අදාළයි. හැබැයි කිතුණු කතෝලික අයට තියෙන වෙනස එහෙම නැත්නම් අපේ ලෝකේ ඕනම කෙනෙකුට තියෙන chance එක තමයි අද දවසේ අපිට ගෙවා ගන්න බැරි. එහෙම නැත්නම් අපිට ගොඩේමක් නැති කර්මයක්. එහෙම නැත්නම් අපි කර්මය කරමින්ම ඉන්නවා. ඒකෙන් ගොඩේමක් නෑ. සමහර වෙලාවට හිතන්නකෝ වැරදි දේවල් විකුණන මිනිස්සුයෙකුට වෙන දෙයකට හැරෙන්න බෑ. දැන් අපි දැන් කුඩු වගේ දෙයක් ගත්තොත් ඒක දැන් බැහැ වුණාම මේක විකුණන්න ගත්තාම ආයෙත් ජොබ් එකෙන් එළියට එමන්නේ හරි අමාරුයි. එන්න පුළුවන් ආපු අය ඉන්නවා. හරි. නමුත් මේ වගේ ක්‍රියාවකින් එළියට එන්න අවස්ථාවක් තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුලින් අපිට දුන්නේ. දැන් අපේම ක්‍රියා නිසා නෙමෙයි අපි කරපු පාපයට යේසුස් වහන්සේ කුලිය ගෙවන නිසා උන්වහන්සේ කුරිරු මරණයක් ලබා ගත්තේ නිසා තමයි. අපි උදෙසාමයි. ඒක යෙසාය පොතේ යේසුස් වහන්සේ එන්න කලින්ම පැහැදිලි ලෙස කිව්වේ ඒ නිසාමයි. ඊට පස්සේ අලුත් කිව්ස් මේ යේසුස් වහන්සේ කුරුස පූජා වුණා වූ හැටි මතේ ලූක් යේසුස් වහන්සේ කුලිය හරියට රෙකෝඩ්ස් කරලා තියෙනවා. ඉතින් දැන් යේසුස් වහන්සේ අපිට පැහැදිලිව කිව්වා කවුරු හරි කෙනෙක් මේක හරි සරලයි. කවුරු හරි කෙනෙක් යේසුස් වහන්සේව පිළිගන්නවා නම් මෙහෙම කියනවා නම් ජීවමාන යේසුනි ඔබ වහන්සේ කුරුසේ පූජා වුණා වූ මිලය නිසා මාගේ මේ පාපේ මම කරමින් හිටපු මේ වැරද්ද අනේ ස්වාමිනී මේකට මිලය ගෙවන්න මාව නිදහස් කරන්න කියලා. ඒ වගේම ඔබ වහන්සේ මාගේ පියා වෙන්න කියලා මම අර නිහාල්ට කිව්වා වගේ මට මඟ පෙන්වන්න කියලා කවුරු හරි යාඥා කරනවා නම් කවුරු හරි යේසුස් වහන්සේ කතා කරනවා නම් මම අත්දැකපු දෙයක් විදිහට මම ඔයාලට කියන්නේ යේසුස් වහන්සේ හරිම ජීවමානයි. උන්වහන්සේ ඔයත් එක්ක කතා කරනවා උන්වහන්සේකට මිලය ගෙවනවා. සමහර වෙලාවට රෝගයට හේතුව අනිවාර්යෙන් කර්මය තමයි. තමන් කරපු වැරද්දක් පාපයක් දෙමව්පියෝ කරපු දෙයක් තමයි. එහෙම නැත්නම් දුප්පත්කම. එහෙම නැත්නම් යක්ෂයෙක් අවශ්‍ය වෙලා ඉන්නවනම් එහෙම නැත්නම් ආත්මයක් බන්ධනය වෙලා තියෙනවා. පෞලේ කරදර වැඩි නම් මේ ඔක්කොම හේතුව කර්මය තමයි. මොකක් හරි හේතුවක් තියෙනවම තමයි මොනම හරි නපුරු ගැටලුවකට. ඉතින් මේකට විසඳුම යේසුස් වහන්සේ. උන්වහන්සේ කිව්වා මම තමයි දොරටුව කියලා. මම දොරක් කරලා දෙනවා. එහෙම නැත්නම් බයිපාස් කරන්න දෙවියන් වහන්සේ අපිට මේ නීතිය මේ විදිහමයි හැමෝටම කාටවත් වෙනසක් නැහැ. හැබැයි මේක බයිපාස් කරන්න අපිට මේක මග හැරලා ඉදිරියට යන්න ක්‍රමයක් තමයි දෙවියන් වහන්සේ අපිට දුන්නේ. දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි. දෙවියන් වහන්සේ අපිට ආදරයි. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ ලෙස උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා අපේ පාපය අපේ කුලිය උන්වහන්සේ දරාගත්තේ. right? අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලා වී එකිනෙකා තම තමාගේ මාර්ගයේ ගියමු. අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට කරුසේක. එතකොට අපේ අයුතුකම තමයි උන්වහන්සේ දරාගෙන තියෙන්නේ. right? දැන් මෙතන අපිට පැහැදිලි යේසුස් වහන්සේ ඇයි මේ ලෝකෙට ආවේ? යේසුස් වහන්සේ කුරුස පූජාව මොකටද දුන්නේ කියලා. දැන් ඉතින් මේක අපි දැනගත්ත නිසා
ඕනම ආගම් ભેදයක් නැහැ මේ ලෝකේ. යේසුස් වහන්සේට කිසිම ಜಾති ભેදයක් නැහැ. කිසිම කෙනෙකුට කිසිම බාධාවක් නැහැ. යේසුස් වහන්සේ මේ මුළු ලෝකේ හැමෝම වෙනුවෙන් තමයි උන්වහන්සේ කුරුසියේ පූජා වුනේ. ඔයා හිතනවා නම් අද දවසේ ඔයාගේ ජීවිතේට මම අර කරපු පාපේ නිසා තමයි මට මේක පරිසම් දෙන්නේ කියලා. මම අර කරපු කර්මය තමයි මේ මට පරිසම් දෙන්නේ කියලා. බාර දෙන්න යේසුස් වහන්සේට. උන්වහන්සේ ඒක කුරුසියේ ඉල්ලලා උන්වහන්සේක විඳලා ඔයාව නිදහස් කරනවා. ඊට පස්සේ උන්වහන්සේත් එක්ක ගමන යන්න පටන් ගන්න. උන්වහන්සේත් එක්ක කතා කරන්න. හරි දැන් මගේ යේසුනේ මගේ මිලේ ගෙව්වා. ඒ නිසා මට දැන් කියන්න මම මොනවද කරන්න ඕනේ? දැන් කොහොමද යන්නේ මම මොන කොහරි පල්ලියකට හරි ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගන්න හරි දේව වචනේ කියවන්න හරි මෙහෙම අපේ ජීවිතේ ගොඩනගන්න පුළුවන්. ඒකට හැබැයි මම දැන් හොඳ දැනක් තියෙනවා. කඩුනායක මිරකල් ඩෝම් එකේ ඉන්න ප්‍රොෆෙට් ජෙරම් කියලා දිවසිවරයෙක් ඉන්නවා. මම කලින් කිව්වා දිවසිවරයෙක්. සහ එතන සහ දේව සේවකයෝ ඉන්නවා, දේව දාසයෝ ඉන්නවා. මඟ පෙන්නයි කොහොමද කරන්න ඕනේ කියලා. ඉතින් ජීවිතේ නිදහස් වෙන්න ක්‍රමයක්. මෙන්න අවස්ථාව. කර්මයට පහර දෙන්න ඕන ක්‍රමයක්. දෙවියන් වහන්සේ ක්‍රමයේ හදලා තියෙන්නේ අපි මේකට ආවේ නැත්තම් අපි මේ දොරෙන් ඇතුළු වුණේ නැත්තම් ඒක අපේ වැරද්දක් හැරෙන්න දෙවියන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි. දෙවියන් වහන්සේ මේ ලෝකෙ නිර්මාණය කරපු එකටවත් උන්වහන්සේගේ දේව දූතයෝ තියලා තියෙන එකටවත් මේ කිසි දෙයකටවත් අපිට ඇඟිල්ල දික් කරන්න ඕනේ නැහැ. අපිට දැන් නිදහස් වෙන්න පුළුවන්. ඒක බෞද්ධ, හින්දු, කතෝලික, කිතුණු මොකා වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ වගේ පොඩි ආඥාවක් විතරයි කරන්න තියෙන්නේ. මාත් එක්ක කැමති නම් මෙහෙම කරමු. ජීවමාන ජේසුනි මම අද දවසේ ඔබ වහන්සේ ගැන දැනගත්තා. අද තමයි මම දැනගත්තේ ඇයි ඔබ වහන්සේ මේ කුරුසිය පූජා වුනේ කියලා. ඉතින් ස්වාමීනි මගේ දෙමව්පියෝ මම කරපු පාපවල ඕන තරම් තියෙනවා. පියාණනි මේ සියලු පාපවලට ඔබ වහන්සේ මිලිය ගෙවුනේ නිසා ස්තුති. මම මේ දැන් මේ සියලු පාප ඔබ වහන්සේට බාර කරනවා. පියාණනි මාව නිදහස් කරන්න, මට ජය දෙන්න, මගේ වැරදින් මාව ඉවත් කරන්න. අද සිට මගේ යේසුනි ඔබ වහන්සේ මගේ පියාණන් විදියට ඔබ වහන්සේ මට මඟ පෙන්වන දෙවියන් වහන්සේ විදියට මම බාර ගන්නවා. එන්න මගේ ජීවිතේට දෙවි පියාණන් ඔබ වහන්සේ මට මඟ පෙන්වන්නට, මට ආලෝකයක් වෙන්න. නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා කියලා කියන්න. ආමේන් ආමේන්. රයිට්. එතකොට ඔයාලට පුළුවන් මේ කර්මයෙන් නිදහස් වෙන්න. මෙහෙම තමයි කර්මයට බාර දෙන්න පුළුවන්. ඉතින් දැන් අපේ පාපවලට මිලය ගෙව්වා වූ ඒ ස්වාමින් වහන්සේම ඒ යේසුස් වහන්සේම මරණය පරදා නැවත නැගිට සිටිනවා. ඒකට සාක්ෂි දරනවා මම. ඒ වගේම අපි අර කලින් කතා කරා වගේ යෙසායා දිවසිවරයා පවා උන්වහන්සේ ඉපදෙන්නත් කලින් උන්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම පිළිබඳව පවසා තිබුණා. අදටත් ලෝකයේ ශාස්ත්‍රූවරුන්ගෙන් හිස්ව පවතින සොහන තමයි යේසුස් වහන්සේ තැන්පත් කරපු සොහන. උන්වහන්සේ නැවත උත්ථාන වුණා. ඒ පිළිබඳවට සාක්ෂි දරන උන්වහන්සේගේ ගෝලියෝ ඒ වගේම අදටත් ලෝකේ ජීවත් වෙන අය රෝග වලින් සුවපත් කරන්නට උන්වහන්සේ කතා කරන්නට උන්වහන්සේ අපට උදව් කරන්නට අදටත් ජීවමානව උන්වහන්සේ සිටිනවා. මේ නිසා මේක අත්විඳින්න ඕන නම් නිකන් හරි ආහාරයක් රසයිද කියලා බලන්න කාලා බලන්න වෙනවා. ඒ නිසා උන්වහන්සේට යාඥා කරලා බලන්න උන්වහන්සේගේ ජීවමානකම උන්වහන්සේ මරණය පරදා නැවත නැගිට සිටින බව ඔබට දැන ගැනීමට හැකි වෙනවා.